ඔන්න ඉතින් වෙනදා වගේම හරිම ආදරෙන් හරිම සතුටින් පිළිගන්නවා මගේ අලුත් වීඩියෝ එකට ඔයාලා හැමෝම. අද ඔන්න ඉතින් මේ වීඩියෝ එකෙන් මම පෙන්නන්න හදන්නේ අපේ කාම්බෝජියා ට්‍රිප් එකේ අවසාන වීඩියෝස් කිහිපයක් මම දැම්මා. පළවෙනි වීඩියෝස් කිහිපයක් දැම්මා අපි කොහොමද කාම්බෝජියාවට ගියේ. ඉතින් මේ ඔයාලට එකතු කරන අලුත් වීඩියෝ එකේ අතරමැද දවස් කොහොමද ගෙවුනේ කියන එක සම්බන්ධයෙන් පොඩි වීඩියෝ එකක්. අපි මේ දවස් ගෙවෙන්නේ කාම්බෝජියාවල නොම්පෙන් සිටි එකේ, කැනේයලගේ කැපිටල් සිටි එකේ. අපේ බාප්පා කෙනෙක් ඉන්නවා එහෙ. ඉතින් අපි එහෙ නැවතිලා ඉඳලා තමයි මේ හැම තැනක්ම බලන්න ගියේ, shopping කරන්න ගියේ, මෙහි තියෙන ලස්සන ටෙම්පල් බලන්න ගියේ. මේ හැම දෙයක්ම කරේ නගරයේ සීමාවේ තියෙන හැම දෙයකටම අපි ඒ ගෙදර ඉඳලා තමා ගියේ. ඉතින් මේ කාම්බෝජියාවල නොම්පෙන් සිටි එකේ අපි පළවෙනි දවස් දෙක ගත කළා. ඒ දවස් දෙකට පස්සේ ඊළඟ දවසේ අපි සියම් රිප් ට්‍රිප් එක ගියා. ඔයාලා මේ දකින්නේ සියම් රිප් ට්‍රිප් එකට අපි බඩු ගන්න ගියපු දවසක්. ඉතින් මේ දවස් හරිම සතුටින් තමයි අපි හැමෝම ගෙවුනේ. මේ විදිහට එයාලගේ රික්ෂාවල නැගලා එහෙම යන්න, ඒ වගේම එයාලගේ නගරේ ලස්සන බලන්න, එයාලගේ කෑම කන්න අපි අමතක කළේ නැහැ. ඉතින් මේ වීඩියෝ එකෙන් නොම්පෙන් සිටි එකේ මේ ඇවිදින දේවල් වලට අමතරව සියම් රිප් ට්‍රිප් එකේ පළවෙනි දවස ගැනත් සඳහන් වෙනවා. ඉතින් හරි ලස්සන වීඩියෝ එකක් වෙයි කියලා මම හිතනවා. අවසාන වෙනකන් රැඳී ඉන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. මේ ඔයාලා දකින්නේ අපේ උදේ පාන්දරම නැගිටලා සියම් රිප් ට්‍රිප් එකට ලෑස්ති වෙනවා. රයිනි නම් ඉතින් ඈනුන් ඇර හිටියේ. මොකද එයාට ටිකක් උදේන්ම නැගිටින්න සිද්ධ වුණු නිසා. මං ඔයාලට කලින් වීඩියෝ දෙකේම කිව්වා වගේ කාම්බෝජියාව කියලා කියන්නේ ට්‍රැවල් කරන්න ඉතාම සුදුසු රටක්. අපේ රට වගේමයි, ලංකාව වගේමයි. ඒ වගේම එයාලගේ කෑම බීම අතිනුත් හොඳයි, වෙද එකත් අපිට ගැලපෙනවා. ඒ වගේ නිදහසේ ගමන් කරන්න පුළුවන්, නිදහසේ ට්‍රැවල් කරන්න පුළුවන් රටක් තමයි කාම්බෝජියාව කියලා කියන්නේ. ඉතින් මේකට තව විස්තරයක් මට එකතු කරන්න කියලා හිතුණා. ලංකාවේ ඉඳලා කාම්බෝජියාවට තාම ඩිරෙක්ට් ෆ්ලයිට් නැහැ. නමුත් ඉතින් ඔයාලා සවුත් ඊස්ට් ඒෂියාවල ඉන්නවා නම්, විශේෂයෙන්ම සිංගප්පූර්, මැලේසියා, තායිලන්ඩ්, වියට්නාම් මේ වගේ රටවල ඉන්නවා නම්, ඒ වගේම ඉන්දුනීසියා, ඕස්ට්‍රේලියා වගේ රටවලිනුත්, කොරියා, ජපාන් වගේ රටවලිනුත් කාම්බෝජියාවලට එන්න පුළුවන්. ඒ වගේම නිදහසේ මේ අත්දැකීම් විඳ ගන්නත් මං හිතනවා ඒ රටවල ඉන්න කට්ටියට විශේෂ තැනක් වෙයි කියලා මේ ලස්සන කාම්බෝජියාව. ගොඩක් දෙනෙක් තායිලන්ඩ් ට්‍රැවල් කරන්න කැමතියි. ඒ වගේම කොස්ට් එක අතින් අඩුයි, shopping කරන්න පුළුවන්. මං හිතනවා ඒ වගේම අත්දැකීමක් කාම්බෝජියාවලිනුත් ගන්න පුළුවන්. ඊට වඩා තව විශේෂ අත්දැකීම් ගොඩක් තියෙනවා එයාලගේ කල්චරල් සිටි එකේ. එහෙම නැත්නම් සියම් රිප් කියන නගරේ තමයි අපි මේ ඉන්නේ. ඉතින් මේ අත්දැකීම් ඔයාලට විශේෂ වේවි ඔයාලගේ ජීවිතේට මේ දේවල් බලා ගන්න කාම්බෝජියාවට ආවොත්. ඔන්න ඉතින් අපි කතාවෙන් සියම් රිප් වල අපි නවතින තැනට ආවා. ඒ හොටෙල් එකට. සියම් රිප් ගැන ගොඩක් ලොකු විස්තරයක් තියෙනවා මගේ කලින් සියම් රිප් වීඩියෝ එකේ. ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මේ හොටෙල්ස් ගොඩක් කොස්ට් එක අඩුයි. ඒ වගේම මෙහි ෆුඩ් ගොඩක් කොස්ට් එක අඩුයි. ඒ වගේම නිදහසේ ට්‍රැවල් කරන්න පුළුවන්. ඔන්න දැන් අපි ලස්සන හැන්දෑවක් ගත කරන්නේ මේ සියම් රිප් වල තියෙන මේ විශේෂ රිවර් එකට ආවා. මේක ගැනත් හරි විශේෂ පණිවිඩයක් තියෙනවා. මම යන ගමන් ඒ ගැන සඳහන් කරන්නම්. බලන්නකො මේ ලස්සනට ඉර බැහැගෙන යන හැන්දෑව. මේ සියම් රිප්
කියන නගරයට තියෙන මේ රිවර් එකේ විශේෂම තියෙන දේ තමයි මේකේ තියෙනවා ෆ්ලෝටිං විලේජ් එකක්. ඉතින් මේ ගම හැදිලා තියෙන්නේ මේ සංස්කෘතියත් එක්ක, මේ වැවත් එක්ක, මේ ටුවරිසම් එක්ක, මේ හැමදේමත් එක්ක ලස්සනට ගලාගෙන යන හැන්දෑවක් ගත කරන්න තමයි, මේ බෝට්ටු සවාරියක් යන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් මේ ගමේ තියෙන විශේෂම දේ තමයි මේ හැම ගෙදරක්ම ඉදිවෙලා තියෙන වතුරේ. එයාලගේ ජීවිත කාලයෙන් වැඩිම කොටසක් ගත වෙන්නේ මේ වතුරේ. ඉතින් මාළු අල්ලගෙන, ඒ වගේම වෙළඳාම් කරගෙන එන ටුවරිස්ලාගෙන් ආදායම් හොයාගෙන තමයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ. මේ ෆ්ලෝටිං විලේජ් එක ඇතුලේ මේගොල්ලන්ට අවශ්‍ය සියලුම පහසුකම් තියෙනවා කිව්වොත් ඔයාලා පුදුම වෙයි. විශේෂයෙන්ම දරුවන්ට ඉස්කෝලයක්, ඉස්පිරිතාලයක්, පල්ලියක්, මේ හැමදේම මෙතන තියෙනවා. මේ ඉර බැහැගෙන යන දර්ශනය හරිම ලස්සනයි, ඒ වගේම හරිම විශේෂයි. ගොඩක් ටුවරිස්ලා මෙතෙන්ට එනවා මේ ඉර බැහැගෙන යන වෙලාවට මේ ෆොටෝස් ගන්න, මේ ලස්සන විඳින්න. ඒ වගේම මේ විලේජ් එක ඇතුලේ පොඩි රවුමක් ගිහිල්ලා එන්න. ඉතින් මෙතන සියම් ට්‍රිප් එක ආවොත් අනිවාර්යයෙන්ම ඔයාලා අමතක කරන්න එපා මේ රිවර් එකේ පොඩි වටයක් යන්න. ඔයාලට මේ පේනවා වගේ ගඟේ යුර දෙපැත්තට වෙන්නත්, ඒ වගේම තාත් සමහර අය ගඟේ මැද්දට වෙන්නත් තමන්ගේ ගෙවල් හදාගෙන තියෙනවා. ඔයාලා මේ දකින්න ඉස්සරහට ඒ ගමේ තියෙන එක්තරා වෙළඳසැලක්. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් මේ ගමේ තියෙනවා. මේ ලස්සන බල අපිත් ඉතින් ඉස්සරහට ගියා. මේ ගඟ දිගේ මේ ගම විහිදිලා තියෙනවා. පොඩි ළමයි ඉතින් මේ විදිහට සෙල්ලම් කරනවා. ඒ වගේම ලස්සනට ඉරත් බැහැගෙන යනවා. මේ හැම දෙයක්ම අපි සතුටින් රස විඳා. ඔන්න ඉතින් අපි ආව කිඹුල් ෆාම් එකකුත් බලන්න. ඒ ගම ඇතුළේ තියෙන. එතනත් කිඹුල් ගොඩක් හිටියා. ඒ වගේම එතන කිඹුල් හාමෙන් කරපු නිෂ්පාදන ගොඩක් තිබුණා. ඒ වගේ හැම දෙයක්ම විශේෂ දේවල් ගොඩක් මේ ගම ඇතුළේ සිද්ධ වෙනවා. ඔන්න ඉතින් හැන්දෑ වෙනවත් එක්කලම මේ ගඟ දිගේ තියෙන ගම බලලා අපි ආපහු යන්න පිටත් වුණා. ඉතින් මේ හැන්දෑව නම් අපිට අමතක නොවෙන හැන්දෑවක් තමයි. බලන්නකෝ මේ ලස්සන ඉර බැහැගෙන යන වෙලාවක ගඟක මෙහෙම සංචාරයක් යන එක හරියට දිව්‍ය ලෝකයක් වගේ කියලා මම සමහර කවි පන්ති වලින් අහලා තිබුණා. නමුත් එදා තමයි මම ඒ ලස්සන හරියටම අත්විඳේ. ඔන්න ඉතින් මේ ලස්සන පරිසරයයි සුන්දර විඳින ගමන් මේ වීඩියෝ එකෙන් අපේ මේ ගමන අවසන් කරනවා. තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හමු වෙනකන් හැමෝටම ලස්සන දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.